මොකක්ද මේ අප්‍රේල් 30ට කලින් දාන්න ඕන WHT රිටර්න් එක? ඔයාගේ බිස්නස් එක සෝල් ප්‍රොප්‍රයිටර්ෂිප් එකක් වුණත්, පාර්ට්නර්ෂිප් එකක් වුණත්, කම්පැනි එකක් වුණත් withholding tax එහෙමත් නැත්නම් මේ රඳවා ගැනීමේ බදු වලට අදාළ payments කරලා තියෙනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න. 2025 මාර්තු 31 ඉවර වෙන මේ ෆයිනෑන්ෂියල් ඉයර් එකට අදාළව ඔයත් රුපියල් ලක්ෂයකට වඩා රෙන්ට් එකක් ගෙවලා තියෙනවා නම් එහෙමත් නැත්නම් ඉන්ඩිවිජුවල් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ට රුපියල් ලක්ෂයකට වඩා සර්විස් ෆී එකක් ගෙවලා තියෙනවා නම් වගේම කම්පැනි එකක් විදිහට ඩිවිඩන්ඩ් පේ කරලා තියෙනවා නම් දැනටමත් ඔයා මේ payments වලට අදාළව withholding tax එහෙමත් නැත්නම් advance income tax ඒ අදාළ payment එකෙන් අඩු කරලා inland revenue department එකට ගෙවලා ඇති. ඒ වගේම මේ කියපු payments වලට අමතරව withholding tax අදාළ වෙන වෙනත් payment types තියෙනවා. ඔයාලට මේ ගැන වැඩි විස්තර BIS advice අපේ website එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට withholding agent කෙනෙක් වශයෙන් withholding tax එහෙමත් නැත්නම් advance income tax ඔයා අඩු කරලා තියෙනවා නම් ඒ පිළිබඳව 2024-25ට අදාළ විස්තර ඒ කියන්නේ අදාළ tax type එක මොකක්ද tax ගෙවපු දවස සහ tax ගෙවපු ප්‍රමාණය ඇතුළත් කරලා annual statement of withholding and advance income tax කියන tax එක අප්‍රේල් 30 හෝ ඊට කලින් අනිවාර්යෙන් ඔයාලා IRD එකට submit කරන්න ඕනේ. ඔයා දැනටමත් WHT හෝ AIT වලට register වෙලා තියෙන company එකක් නම් inland revenue department එකෙන් මේ ගැන දැනුවත් කරලා ඔයාට email එකක් එවලා ඇති. ඉතින් එකේ සඳහන් වෙන විදිහට අප්‍රේල් 1 වෙනිදාට පස්සේ මේ statement of withholding tax and advance income tax එකට අදාළ e-filing facility එක open වෙනවා. ඔයාට ඔයාගේ corporate taxpayer login එකේ Remis එකට log වෙලා මේ return එක online submit කරන්න පුළුවන්. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕන තවත් වැදගත් කරුණක් තමයි ඔයා withholding agent කෙනෙක් විදිහට මේ tax එක අඩු කරපු අයට WHT certificate එක ලබා දෙන්නත් ඕනේ. ඉතින් මේ ගැන වැඩි විස්තර හරියටම දැනගන්න පහළ description එකේ තියෙන number එකට call එකක් දීලා BIS advice අපේ tax team එක සම්බන්ධ කරගන්න.